Hey guys, welcome back to my YouTube channel. අද අපි සංකුයික් වලින් වෙනස් විදිහට බීමයක් හදමුද? ඉතින් අපි අර ට්‍රෙඩිෂනල් විදිහට වතුර දාලා හදන්න නැතුව අපිට පුළුවන් මේකට ස්ප්‍රයිට්, ලෙමනේඩ් නැත්නම් 7 up පාවිච්චි කරලා හදන්න. මං නම් ගත්තේ 7 up. ඉතින් ඒකට මං ජග් එකක් ගත්තා. ඊට පස්සේ හැන්දක් ඕනේ වෙනවා. මං ඕකට වක් කරගත්ත සංකුයික්. දැන් අවශ්‍ය ප්‍රමාණය සංකුයික් දාගන්න. මං අද ගත්තේ ඔරෙන්ජ් ෆ්ලේවර් සංකුයික් එක. ඊට පස්සේ මම දාගත්ත සීනි. මම මෙතන සීනි හැඳි 3ක් විතර දාගත්තා. ගොඩාක් සීනි වැඩි කරගන්න එපා. මොකද සංකුයික් එකෙත් සීනි තියෙන නිසා. ඔයගලන්ට සංකුයික් ඕනේ ෆ්ලේවර් එකකින් මේක try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒකටම පොඩ්ඩක් ලුණු pinch of salt මෙන්න මෙච්චරක් තමයි මන් දාගත්තේ. දැන් තියෙන්නේ හොඳට mix කරගන්න සීනි ටිකයි ලුණු ටිකයි දිය වෙනකන්. දැනට අපි වතුර 7 up කිසි දෙයක් දැම්මේ නැහැ. අපි දාලා තියෙන්නේ සංකුයික් එකයි සීනි එකයි ලුණු එකයි. කොහොමත් මේකට වතුර ඕනේ වෙන්නේ නැහැ. දැන් අපි දාගමු අපේ 7 up එක. ඉතින් මං අර 7 up බෝතලෙම දාගත්ත. හිමීට දාගන්න මොකද එකපාරටම ගෑස් එක උඩට එනවා. 7 up එක ටික ටික දාගන්න නැත්නම් එකපාරට ගෑස් එක ඇවිල්ලා ඔක්කොම ජග් එකකින් එළියට වැටෙයි. ඉතින් මෙන්න මේ වගේ ලේයර් දෙකක් වෙනවා. ඒක ඇවිල්ලා අතරම පල්ලෙහා බීම ලේයර් එක. උඩ අර 7 up එකේ තිබ්බ ගෑස් ලේයර් එක. ඉතින් ඒක රිෆ්‍රිජරේට් කරලා බොනකොට ඒක එහෙම නැති වෙනවා ගෑස් එක. දැක්කනේ අපි වතුර නොදා 7 up වලින් හැදුවා. මේක මාර් රහයි වතුර දානවට වඩා. මේ විදිහට try කරලා රහට આવොත් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. That's it for today. Bye guys.